අපි University of Morata Information Technology. අයියෝ කැපුවත් හරි නෝන විදිය නරක කළා කියන්නේ. අපි මේ පොඩ්ඩක් ඉන්න. ඒ ජෙකොන් ගොල්ලා මේ රිම් එක පොඩ්ඩක් අයින් කරමු නේද? ඔය රිම් එක මම දෙන්නේ ලස්සන ගෑල්ලමෙන්ට විතරයි. අපි ජොබ් එකක් දෙයිද කියන්නකෝ ගෑස් ලිපක් වහගන්න බෑනේ. අපි මොරටුවේ IT ෆැකල්ටි එකේ 25 බැච් එකේ මේ ඇන්ටිලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට පෙනී යනවා දැන් අපිට ඉස්සරහට ජොබ් නැති වෙලා කියලා. ඒක නිසා අපි අපිට පුළුවන් විදියට අපේ දේවල් පටන් ගන්නවා. අපි පළවෙනි දවසේ රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අද මුලින්ම හදන්න යන්නේ කොහොමද ෆ්‍රයිඩ් රයිස් හදන්නේ. සොසේජස් ෆ්‍රයිඩ් රයිස් එක මේ වැඩේ හරියට හොදට ගියොත් අපි ලයන් දානවා. ඔයාලා හැමෝම වෙන්න අපේ කඩෙන් අනිවාර්යයෙන්. මුලින් අපි සුදුරුම ඉංග්‍රීසි ටික කපා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි දැන් ඔයාලා කඩ දාන ලිස්ට් තියෙනවා. අපේ පියවර ටික අහගෙන අපි කඩයක් දාන්න ඔයාලා කන්න. මේ කොටම් සුදුරුම දානවා සංකේත කියනවා. ඒ වගේ තමයි අපි මුලින්ම ඊළඟට කරන්න ඕන ඔයාලගේ තියෙන ඉතුරු ටික කෑලි වලට තලා ගන්න ඕන. දැන් අපි මෙතන පීයෙන් තලුවට ඔයාලා පීයෙන් තලන්න ඕනේ. ඔයාලා ගන්න පදමාර තලන එක. ඔව්. වංගෙඩිය. වංගෙඩිය දාලා හරි අපි නෑ කරගන්නයි ඕනේ. වංගෙඩියක් තියෙනවා. වංගෙඩිය මේ අපි අර කාමරේ කැබිනට් එකේ දාලා ලොක් කරලා තියෙනවා. අපිට වංගෙඩියක් තියෙනවා. නැතුව නෙමෙයි මේ වෙලාවේ පාවිච්චි කරනකොට අමාරුයි. මේ අර ෆ්‍රිජ් එකේ දාපු සොසේජස් ටික ඒක අවන් එකේ දාලා කරක් කරුවද? ඔව් මයික්‍රෝවේව් එකේ දාලා ගමු අපි. ඕනේ. ඔයාලා කැම්පස් එන්න බෝඩින් වල පුදුම ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. අපිට ඉන්න ආසින් දෙන දේ මෙච්චරට ෆැසිලිටි. අවන්යක් තියෙනවා, මයික්‍රෝවේව් එකක් තියෙනවා, අවන්යක් දෙක එකයි. අපිට ගාවින්නේ වංගෙඩියක් තියෙනවා. ඔව් වංගෙඩියක් තියෙනවා. ෆ්‍රිජ් එකක්. ඔව්. ඒක තමයි අපිට දැනට තියෙන්නේ. කීයක ඔෆ් කරන්න. ඔව් ටීවී එකේ සාක්ෂි ඒ වීඩියෝ එකට යනවා. ටීවී ඔෆ් කරනවා. මේ අර සර්වර් එකෙන් මේ ටීවී ගොක් කරන්න කියලා. අයියෝ කැපුවත් හරි දුන්නේ නරක කරලා ගියොත්. දැන් අපි කරන්නේ දෙනුම් ටික කපා ගන්න. දෙනුම් ටික ටීවී වලට කපා ගන්න. මේ මුල කලින් වලදලා අර අප කියුනේ එළිය හොඳට තිබ්බට ඇතුළවුල් කියලා නෑ ඒක එළිය ඒක දැන් හරියට කියුණා නේ කලින් කොහොමද වැරදුනා කියන්න ඕන එළිය ලස්සනට තිබ්බට ඇතුළ අවුල් එළියත් අවුල් ඇතුළත් අවුල් ඒවා කියනවා ඒව නෑ වැඩි එළියත් තුල ඇතුළත් තුල ඒවා අඩු වෙනවා දුර්ලභයි. පුරුදු මේ පැත්ත බලන්න. මම කියන්නේ ලුණු ගැන. ඔයාලා මොනවා ගැනද හිතන්නේ? බලන්න නයිටි මේ හැමෝම කැරට් සුද්ධ කරනවා කියන්නම තුමුණා. මට මෙයා කරන වැඩේ ගැන හරිම දුකයි. මට මේ කඳුළු එන්නේ දුකට නෙමෙයි හැබැයි. පොඩ්ඩක් අඳු වෙනවා පොඩ්ඩක් එහාට කරගත්තා නම් හොඳයි. මට හරි වේදනයි. මම දන්නේ ඇත්තටම දුකට මේ අපිට අවුරුදු 4 ඉවරලා අපි කරන ජොබ් ගැන මතක් කළා මේ අටන්නේ. බලන්න IT එකේ කොල්ලෝ විඳින දුක. තාම ෆස්ට් ඉයර් ඉඳන් ආදරණීය අම්මේ තාත්තේ ඔයාලගේ ළමයාත් මැත්ස් කරලා නැත්තම් බයෝ කරලා කොමර්ස් කරලා හරි කමන්නේ IT ITM මේ වගේ ඩිග්‍රී කරන්නේ එවන්න එපා. එවන්න අනිවාර්යෙන් අපි වගේ දුක් විඳිනවා බලන්න. දැන් අපි ගන්නේ කැරට් ටික කොහොමද එයා පරාට කපනවා මං කෙලින් අර දෙන්නෙක් කපන්නේ අර කාර්යක්ෂමතාවය වැඩි කරගන්න තමයි එහෙම කපන්නේ අපි. මේ හරහට කැපුවාම හැදෙන්නේ මේ වගේ
තියෙනවා. අපි අලුතෙන් හොයාගත්ත දැන් මේක ස්ප්‍රේ පෙන් කරන්න පුළුවන්. එතකොට එක්කෙනෙක්ට විතරයි මේකේ ජොබ් එක යන්නේ. ඒත් අපි මේකට කරද්දි අපිට Job දෙකක්. IT කරන ජොබ් නැති කොල්ලෝ දෙන්නෙක් එකපාර ජොබ් දෙනවා. මේක අපේ සොයා ගැනීමක්. මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ අතරම රම්න බෝඩි වල. රම්න බෝඩි වල. අපි තවත් මේ වගේ මේකට පේටන්ට් එක ගන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම. අනිත් ඒවා අපිට මේ කැරට් පේට් කරන්න නැතුව නෙවෙයි. අන්න හරි. මේකට ලාච්චුවේ මේ අපි ලොක් කරලා තියෙන්නේ. මේ අර චෙෆ් ලොයිට් අර මිස් කෝල් එකක් ගහලා තිබ්බ ඒක පොඩ්ඩක් මේ කට් කරනම පස්සේ එන්නම් කියලා. චෙෆ් ලොයිට් මේක ගැන අහලා දෙමු නැත්තරම. තව කවුද අපේ මාස්ටර් නෝ චෙෆ් චතුරිකා. චෙෆ් චතුරිකා. පබ්ලිෂ් වෙලත් පබ්ලික් සිල්ලාගේ මිස් කෝල් පබ්ලික් සිල්ලා තිබ්බේ නෑ. ඒ පබ්ලික් සිල්ලා තිබ්බේ නෑ වර. එයා දන්නවා අපි පිටතර බැද ගන්න හදන්නේ. ටික ස්ක්‍රැම්බල් කරගන්න හදන්නේ. ස්ක්‍රැම්බල් එක දියත් බැද ගන්න. ස්ක්‍රැම්බල් එක සාධාරණේ. බැදපු පිටතර හදන්නේ. මොනවද කියන්නේ? පිටතර ටික ස්ක්‍රැම්බල් කරගන්න හදන්නේ. ස්ක්‍රැම්බල් එක සාදාගන්න හදන්නේ. පොඩ ඉන්න. තැටිය රත් වෙන්න ඕන නිසා රොටිය පුච්ච ගන්න. පිටතරේ පුච්ච ගන්න. ඒ අතරේ මෙතන මේ අපේ කියන්න බැරි වුණා අපි මාළු මිරිස් කපා ගත්තා මම මුට පටන් ගත්තලේ නම් කියලා මාළු මිරිස් දාන්න නෑ රයිස් එකට මාළු මිරිස් මූගෙන මාළු මිරිස් දාන්න ඕනේ මාළු මිරිස් දාන්න ඕනේ. එතකොට තමයි දැන් එළවලු බත් හදති එළවලු තියෙන්න ඕනේ නිකන් මාළු මිරිස් කියන්නේ ආයිලවලු ගත්තා එළවලු තමයි හොඳ රස එළවලුවක්. ඔයගොල්ලෝ කාලා බලන්න ඕනේ. මං කියනවාට දාලා බලන්න ඕනේ. ඒ වුණාට බල කියන්නේ එළවලුපත් කියන දෙවෙනි බල කියන්නේ උඩ දානපත් කියන්නේ මෙතන මේ කැම්පස් වල එළවලුපත් කියලා වචනයක් කතාගෙන අපි කියන්නේ ෆ්‍රයිඩ් රයිස්. දැන් බිත්තර ටික හැදීගෙන යනවා බිත්තර ටික මෙතන හැදෙද්දී අර පැත්තෙන් අපේ මාළු මිරිස් මෙමුට දාන්න ඕන කිව්වා මාළු මිරිස් ටික කපලා ලුණු පොල් ටික දා කපාගත්තා. අපි කතා කරා කැරට් තියෙනවා ලුණු තියෙනවා මේ ටික ගණන් ගන්න බෑ ටික දාන්නේ. සුදු ලුණු තියෙනවා ඉඟුරු තියෙනවා මේවා දාන්නේ මේ ටික කපලා ඉතුරු වෙච්ච නෂ්ට අවශේෂ. දැන් අපි සොසේජස් ටික මුලින්ම මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ බත් එකට දාන සොසේජස්. අතන තියෙනවා අපි වෙනම බැදලා ගන්න සොසේජස්. අපේ කඩේට આવුවාට බත් එකේ තියෙන සොසේජස් එක්ක දාන වෙනමත් සොසේජස් දෙනවා. එකක් දාන්න තෙල් රත් වෙලා ගමන. රත් වෙලා දාන්න. පොඩි දාගන්න. කමන්නේ දැන් ඔයාලා ඔක්කොම ටික දාගන්න. ඔයාලා පොඩි දාගන්න. ඔයාලා මේක ඔයාලා ගෙදර තෙල් තියෙනවනම් තව තෙල් ටිකක් දාන්න. ඔයාලා ගෙදර එක්ස්ට්‍රා තෙල් තියෙනවා නම් තව තෙල් ටිකක් දාගන්න. අපි ඒ වුණාට මේක ඕන කෙනෙක් අපි අර කොලෙස්ටරෝල් ලෙවල් එක හිතනවානේ. අර කොලෙස්ටරෝල් ලෙවල් එක හිතන නිසා තමයි තෙල් ඔය ගන්න දාගත්තේ. ඔයාලා ගෙදර ඔයාලා එහෙම හිතන්නේ නැත්නම් තෙල් වැඩිපුර දාගන්න පුළුවන්. අපේ ප්‍රශ්නයක් නැහැ. අපිට තේරෙන්නේ මේ නළුවේ පාන්න කොලෙස්ටරෝල් හැදෙනවා. මොකද කිව්වේ? කොලෙස්ටරෝල් එයාට කොලෙස්ටරෝල් හැදෙනවලු. ඔයාලා රන් ඔන් පෑ වෙනකම් බෙදගත්තු සොසේජස් ටික වෙන භාජනයකට දාගන්න ඕන. දැන් අපි මේ විතර කණයකට දාගන්න අපිට භාජන නැහැ. නෑ භාජන තියෙනවා. තියෙන්නේ කැබිනට් එක. කැබිනට් එක අපි ලොක් කරලා තියෙන්නේ. ඒක ලොක් කරලා තියෙන්නේ. අපි යාළුවෙක් ඉන්නවා ඌ ගෙදර අරන් ගියා යතුරු. ඒක තමයි. ඒක නිසා කරන්නේ මේ රන්නන් පැහැ වෙනකම් බෙද ගන්න ඕන. මේ බලන් දැක්කම කන්න හිතනවා නේද? අපේ කටේට આવොත් කොහොම හම්බ වෙනවා. මේ වගේ නෙමෙයි මීට වඩා දේවල් අපිට දාලා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නේ. මේ පේමන්ට් මෙතඩ් ගොඩක් අපේ කඩේට අඳුරලා දෙනවා. මේක අපේ පේමන්ට් බලන්න මෙතන බලන්න මෙයා. එයා පේමන්ට් මෙතන ගැන බලාගෙන අපි ඒක මේ ඉතින් අර ඔයාලා හිතන්නේ අර කෑෂ් ඕ කාඩ් පේමන්ට්ස් විතරයි. එහෙනම් අපි තවත් තියෙනවා. ඔව් තවත් කමියුනිකේට් එකකුත් තියෙනවා. ඔව් ඒක මෙයා බලන්නේ අපේ. ඒ අර අද ඔප්ෂන් එක බලන්න මේ වෙනද මෙයා. ඒක ලස්සන කට්ටියට ගොඩක් මේවා තියෙනවා. එතකොට ඩිස්කවුන්ට් දෙනවා. ඒ කියන්නේ අපි මුණ බලලා තමයි ඩිස්කවුන්ට් දෙන්නේ අපේ ෂොප් එකේ. ඒ කියන්නේ මෙයා මූණ බල ඩිස්කවුන්ට් දෙනවලු. ලස්සන පිරිවෙනම ඩිස්කවුන්ට් දෙන්නේ අපි මේ. ඔයා පිරිවෙනම ඩිස්කවුන්ට් දෙනවලු. මම දෙන්නේ ලස්සන ගන්න වෙන්නේ විතරයි ඩිස්කවුන්ට්. ලස්සන අනුව අපි මේ
නම් දෙන්නේ කාටවත් ඩිස්කවුන්ට් මම නම් ගාන නම් ඒක ගාන තමයි. නෑ මම දන්නේ මතරේ නම මතේ. අපි දන්නා හැටි මම ඩිස්කවුන්ට් දීපුවා ගැන අපිව කියන්නේ නැහැ නේද? වීඩියෝ එක දික්කේ නිසා. දැන් අපි සොසේ අපි අර වෙනම බත් එකට දාන සොසේජස් ටික වැදගන්න තමයි හදන්නේ. මොකද්ද කවුද ආදරෙන් ඉන්නවනේ? ආදරෙන් ඉන්න රයිස් සොසේජස්. ඒ කියන්නේ ඇත්තටම කපල්ලයක් වුණාම මම කියන්නේ බිස්තරයි සොසේජස් වගේ හොඳට ගැලපෙන්න ඕන. එතකොට තමයි මේ ඒක ගොඩක් කල් තියෙන්නේ. හරි නෑ මට නිකන් මේ නිකන් හිතෙනවා අඩු කරන්න තරකින් දෙක උඩින් මේ කපල්ලයක් කිව්වේ බිත්තරේ රවුම් සොසේජස් එක දිගට නිසා දැක්කනේ ඒවට බය වෙන්න හොඳ නැහැ. ඒක පේපර් එකේ MCQ 50ක් ගහපුවා විදියට මේවට බය වෙන්න හොඳ නැහැ. මේවට බය වෙන්න හොඳ නැහැ. ඔව් අපි සොසේජස් ටිකත් මේ අපි එකපාර දාගත්තා ඔයාලා ඒ වීඩියෝ දෙක තුන දාලා බෙද ගන්න. දැන් අපි හදාගෙන තියෙනවා සොසේජස් බදලා අපේ බත් එක දිනා බත් එක තිබ්බා කියන්න මොනවා බත් එක තිබ්බා හරිද? ඔයාලා පුරු එකමාරක් කියන්න මොකද? එකමාරක් ඉඳලා ස්ක්‍රැම්බල් එක්ස් පොළු නෙවෙයි වැරදි. පුරු not පොළු. පුරු බත් පොඩිදු කියන පොළු එකමාරක් ඔව් එයාගේ එකමාරක් කියන්නේ අපේ පුරුක් එකමාරක් තමයි. ස්ක්‍රැම්බල් එක්ස් සොසේජස් ටික බෙදලා ඊට අපි මෙතන කපාගෙන තියෙනවා. හරියට විතර වැදපුවා දාන්නේ ඩ්‍රාම ගෝඩ බලයි මාල් අපි කරුගේ මාල් මේ දාන්නරුගේ මාල් වෙරි උඩ දාන්න ඕන කිව්වා. දාන්න ඕනේ මාල් වෙරි සාහසේ අපේ ලුණු කොළ තියෙනවා. ඊට පස්සේ ලුණු තියෙනවා. කැරට්ටුයි ඊට පස්සේ මේ සුදු ලුණුයි මේ ඉඟුරු අපි තලාගත්ත අර සුවඳ එනවා වගේ. හරි. දැන් අපි ප්‍රොසෙස් එක පටන් ගන්න හදන්නේ මේ පුලින අපේ චෙක්කොමි කොල්ලාපු අරගෙන නෝක මෙයා වෙල් ට්‍රේන් චෙක්කොමි කෙනෙක් ID ෆැකල්ටි වල තේරුම් මොකක්ද දන්නේ නැහැ මම ඇත්තටම හැබැයි මෙයා වෙල් ට්‍රේන් ඒ කියන්නේ මෙයාට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා මෙයාට අවුරුදු 20යි අවුරුදු 30ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම දන්නේ ඒක කොහොම CV එකට ආවද කියලා මේක දාලා ඉන්න අලෙපා හරි පුලි ඕක පත්තු කරන්න ලිප පත්තු කරන්න ආය අත් දෙක හොලේ ඉන්නවා තෙල් එක රත් වෙලා ගන්න ඕන ඇඟිල්ල දාන්න පුළුවන් නේ. හරි. එයා ඇඟිල්ල දාලා තෙල් එක රත්. හැමදේම එහෙම දිව දාලම බලන්න බෑ මල්ලි. අපි මුලින්ම මේකට දාන්න ඕනේ ඉඟුරුයි සුදු ලුණුයි. එතකොට එනවා සුවඳක්. දැම්ම කියන්න එපා සුවඳයි කියලා පොඩ්ඩක් ඉන්න. කාඩේකින් කියමු. සුවඳෙන් පරක්කු අර චෙප්ලොයිඩ්ගේ කෝල්ලයක් එනවා පොඩ්ඩක් ඒක ආස කරන්න. ඒක ආස කරනකොට ගෙදරින් වෙන්නේ ආවේ. චෙප්ලොයිඩ් නේද මේ වෙලාවේ ඒක තමයි. මේක කට් කරමු. ෆෝන් නම්බර් මේ තමා වෙන්න මෙච්චර වෙලා අපි මේ පෝට්‍රේට් අරගෙන තියෙන වීඩියෝ. හරිද? එතකොට ටිකක් දෙපැත්තේ ටිකක් බ්ලර් වෙලා වගේ කැරලක් පේන්නේ. දැන් තමයි මට මතක් වුනේ ලෑන්ඩ්ස්කේප් ගන්න ඕන කියලා. හරිද? අවුලන්නේ අපේ වීඩියෝ කරන පොල්ලා අලුතෙන් ගත්තා අපි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අර වීඩියෝ එක ට්‍රේනින් පීරියඩ් දෙනවා මේ ගේ. අද අපි පඩි කපන්න වෙනවා. අද නම් පඩි කපමු. අයියාගේ පඩිද? මේ මාසෙත් මේ දවස් 30ම පඩි කැපුවා. ඔව් පඩි කැපුවා. මම ඇවිල්ලා පින්නට වගේ තමයි වැඩ කරේ ඇත්තටම කියනවා නම්. අපි දැන් අලුතෙන් දාමු මොනවද අපි ලුණු ටික ඇඩ් කරගෙන ඉමු. ඔව්. ලුණු ටික ඇඩ් කරමු. එන්න මේ ආකාරයට මේව අම්මලේ වැටුණා. ලුණු ටික දැම්මා. දැන් දෙවෙනි ස්ටෙප් එක පළවෙනි එකේ අපි කරේ ඉංග්‍රීසි සුදු ලුණුයි දැම්මා. ඊළඟ එකේ ලුණු ටික දැම්මා. මේ ලුණු ටික දානකොට අපි තව මේකට ලුණු ඇඩ් කරන්න ඕනේ. අපි ලුණු ඇඩ් කරමු. ලුණු ටික ඇඩ් කරමු. අපි මේ පොඩ්ඩක් ඉන්න. ඒ දෙකොන් ගොල්ලා මේ රිම් එක පොඩ්ඩක් අයින් කරමු නේද? රිම් එක ඔව් පොඩ ඒ උඩ අයින් කරමු මේ අයින් කරමු මේ. කොල්ලා පොඩ්ඩක් කැප්ටන් අයින් කරන්න මේ ඒ ලුණු ඒ අයියා ලුණු පැකට්ටයක් තිබ්බේ අර අතර මේක දාලා හරි මේ මෙන්න මෙතන තියෙන මේ නිල් පාට ලුණු පැකට් එක තමයි එතන තිබ්බේ මෙච්චර නිව්ටලා එකේ තියෙන්නේ මේක නිව්ටලා ආයතනයක
ලුණු. මේක ID සහිත ලුණු එක. ID සහිතව ගන්න එපා මොකද මේ අපි නම් රෙකමන්ඩ් කරන්නේ නිව්ටලා තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඇත්තටම රන්ගුණෙන් කියන ඒගොල්ලෝ ලෝකල් බ්‍රෑන්ඩ් එකවල යන හදලා තියෙන ගැලපි දාලා මේ අපි නිව්ටලා තමයි මේක රෙකමන්ඩ් කරන්නේ. ඔයාලකට ලකුණු 10 කීයක් දෙනවද? මම ලකුණු 10න් 8.5යි දෙන්නේ. මොකද මේගොල්ලෝගේ මේ මූඩිය මට ඇතිලා තියෙන ප්‍රශ්න. මේ මූඩිය අපි මේ පද වෙන්නේ නැහැ, සීල් වෙන්නේ නැහැ. ඒක පොඩි ප්‍රශ්න ටිකක් තියෙන නිසා මම මේක 10 8.5යි දෙන්නේ. අපි මේ කැලිබරිස් අපි ඒ කියන්නේ අපි බ්‍රෑන්ඩඩ් කවර් එක කැලිබරිස් කියන හැදලා තියෙනවා. මේක ෂොපෙන් එකේ දාන. මොන කැලිබරිස් චිලි ෆ්ලේක්ස්. චිලි ෆ්ලේක්ස්. චිලි ෆ්ලේක්ස්. අපි චිලි ෆ්ලේක්ස් ටික පොඩ්ඩක් දාගමු. wait minute. කොමි පඩි කපනවා ටක් ගාලා එන්න. අපි අපි කොල්ලෝ මේ හැඳි හොදලා වැඩ කරන්නේ. හොඳ දෝලායිලා හොදන් ආවා. බය නැතුව කන්න පුළුවන්. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. බය වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. තියෙන එක කන්න වෙනවා. කන්න වෙනවා. ඒ කණේ කරන දැන් ටිකක් අමාරුයි. මේ ආර්ථික තත්ත්වය හැටියට දැන් ඒ කියන්නේ මේ අපේ වගේ affordable price එකකට මේ වගේ එකක් දෙනවා කියන්නේ ඒක ඇත්තටම ජාතික මෙහෙවරක් මං කියන්නේ. IT faculty රස්සානේදී රැකියා විරහිත උපාධිධාරීන් විදිහට අපි මේ වගේ දෙයක් ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. කියන්නේ මේක අපේ අපේ පොඩි බැච් වලටත් අපි දෙන ආදර්ශය. එයාට දෙන්නේ නැහැ නේ. අපිට දැන් කියන්නේ පොඩි බැච් වලට කොහොමද? නැහැ. ඒ කියන්නේ අපි මන්නම් දෙන්නේ නැහැ. ජොබ් ගන්න ඉතින් තියන්නේ නැහැ. ඒක අපි ජොබ් ඉදිරියට ඉදිරිය කරලා දෙන්නේ නැහැ. වැරදිලාවත් අපිට දෙන්නේ නැහැ. මෙන්න නම් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ අපි එකතු වෙන්න හරි අරන් තිබ්බොත් කම්පැනි එක නියමයක් කරලා යවනවා. හරි ආවනේ. අපි දැන් අපි මේ මේක චෙක් කොමි මේක අල්ලන්න පොඩ්ඩක්. sorry. යා. නඩ මෙන්න මුගී පින්න මුගී මාළ මිරිස් ටික දාන්න. මම පටන් ගත්ත ඉරයි දැන් කියන මාළ මිරිස් දාන්නේ නැහැ රයිස් වලට. හැබැයි එයාලා උඩ දානපත් කරනකොට මේ එයාලා මාළු මිරිසුත් දානවලු. මාළු මිරිස් නැතුව ෆ්‍රයිඩ් රයිස් එකක් නෑ ඔය එක කඩේකවත්. මම අවුරුදු 30ක බලපුරුද්දත් එක්ක කියන්නේ සැංගිලා හැංගිලා එතකොට තව මොකද්ද ගලදාරි ගිල්ඩර් වැටගෙයියා ඒ වගේ හැම හොටෙල් එකකම වගේ වැඩ කරලා තියෙනවා. මම කියන්නේ මේක නැතුව කිසිම ඒ කියන්නේ කෑමක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මාළු මිරිස් නැතුව. මාළු මිරිස් නැතුව කෑමක් සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නත් බැහැ මං කියන්නේ. එයා කියන දේ තමයි කැරට්ස් දාගමු. කැරට්ස් ටික දාමු. සෝයා සෝස් අපිට මේ අමුතුුණා. අපි ඒක මොකටද දාන්නේ? සෝයා සෝස් එක දාන්නේ අපි බත් එක දානකොට වගේ දාන්න පුළුවන්. අපිට නැත්තම් මේකත් එක්ක ඉගෙන කරගන්න. ඒකට පොඩ්ඩක් දාලා බත් එකට දාන්න පුළුවන් අපිට. මේකට දාමු. අපිට සුවඳ ගැන කියන්න අමුතුුණා. සුවඳ කොහොමද? මේකේ ඇත්තරම් මට මෙතන ඉන්න බැරි තරම් ගොඩක් සුවඳයි. ඒ කියන්නේ මෙයාලා මේ අර සුවඳෙන් උඩ යන්න බලන්න ජනෙලේ එහා පැත්තේ ඉන්න පෙරේතයෝ. අයියෝ මිනිස්සු. ආල වෙන්නේ. මේ ඉන්න තව එකෙක් ඉන්නවා. අර කන්න බලාගෙන ඉන්නේ. අනේ වන්ද. ඔයාට මොකද සුවඳ ගැන මොකද කියන්නේ? මගේ නහය පිනා ගිහලා තියෙන මට හෙම්බිරිස්සාව ඇදුණා මට ඒක සුපිරියර දැනෙනවා. හෙම්බිරිස් ආයතනත් කොල්ලොට සුවඳ දැනෙනවා. අද සුවඳත් එක්ක එයා කෑමත් එක්ක ඉමෝෂනල් වෙලා ඉන්නේ. හරි දැන් අපි මොකද්ද අන්තිමට දැම්මේ කැරට්. මේ කැරට් ඒක දැම්මට මේකෙත් තියනවා. දැන් ඒ ටික අමුයි. කැරට් එක ඒ කියන්නේ අපි හැමදේම කුක් කරලා ප්‍රී කුක් විදිහට නෙමෙයි දෙන්නේ. අපි සෞඛ්‍ය පැත්ත ගැන හිතලා මේක අපි අමුවෙනුත් ටිකක් හදලා දෙනවා. මොකද හාවෝ වෙන්න කැමති ගෑනු ළමයි ඉන්නවනේ අපි මේ. ආවෝ මෙයා හොඳට දන්නවා. අපි හාවෝ දකින්න ගෑලවෙත් ඉන්නවා. මෙයා හොඳට දන්නවා ගෑල්ලමයි හාවෝ කරන්න. දෙන්න මෙයා නැහැ එහෙම කිව්වට ඉතින් අත්තර මෙහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ. අපිත් ඉතින් ඇත්තටම තාම එක අතකට අමාරුවෙන් තමයි ඉන්නේ. ඒක හැබැයි මේක තපමු. ඔය කියන තපමු එක. නෑ නෑ කපන්නේ මේක අඩේදිද. අනියේ දෙකම. ඔයාට මොකද ඉතින්? ඔයා මෙයා කියන්නේ මල් වගේ මිනිස්සු. අර ක්ලිප් එකක් තිබුණා ඒක මම මේකට ඇටච් කරනවා බලපන්. ගෑල්ලම
කියන්නේ මාළු අපේ චෙක්කොමේකේ තියෙනවා වසරක බලපුරුද්දක් තියෙනවා මොකද ඉන්ටර්නැෂනල් ලෙවල් බණ කියනවා. ඒ කියන්නේ අපි ඇත්තටම ලොකුවට සාධි බලාපොරොත්තු වෙන්නේ බණ කියන්නේ තෑගි බලාපොරොත්තු වෙනවා ලොකු තෑගි වාහනයක් වගේ හයිලන්සරි වෙහිකල් එකක් වගේ බලාපොරොත්තු වෙනවා. සල්ලි නම් අතට ඕනේ නෑ අපිට. කන්නයි පොන්නයි අතට එන්නේ account number එකට දාන්න. අපි account number එක description එකේ දාන්න යන්න. ඔයාලට උඩ contact කරගන්න පුළුවන්. එහෙම ඔයාලා කැමති මාතෘකාවක් කියන්නේ කැමති වෙලාවක අපිට කැමති වෙලාවක් අපි කතා කරනවා. දැන් අපි ගැන දුක හිතලා නිකන් ෆ්‍රයින් පෑන් එකක් මේ ඔය ටිකක් එහෙම මේ දෙන අපිට මේ නැතුවනේ අපේ කැබිනට් එකේ තියෙන ඔක්කොම මේ අපේ කැබිනට් එකේ මේ ඔක්කොම තියෙනවා මේ ප්‍රශ්න තියෙන්නේ කොල්ලෙක් ගෙදර ගිහිල්ලා මේ යතුරු රැකීම අපි ආව මේ ආවදින සතිය අයින් කරනවා මේ ඒ ආයව තියාගන්න තව ඊළඟ වීඩියෝ එක වලට මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එක අපි ඒ කියන්නේ ඒ කොල්ලවයි අපි අයින් කරන වීඩියෝ එක ඔක්කොම පෙන්නනවා. ඔව් ඒ කොල්ලව අයින් කරන වීඩියෝ ඔව් අයින් කරන වීඩියෝ ප්‍රූෆ් එක පෙන්නනවා. ඔව්. yes yes of course. අපි දැන් ඔක්කොම දාගෙන ඉවරයි. ඔයාලට පෙන්නන්න බැරුණා මෙහාලා ලුණු කොලක් දාලා තියෙන්නේ. දැන් බලන්න මේක ලස්සන. මේක බලන්න. අංකල් රොජර්දුත් මේ ෆයිඩ් රයිස් හදද්දී ලුණු කොල දාන්නේ අන්තිමට. ඒ වුණාට මේ කාලේ උඩ දානපත් හතරේ කාලේ ලුණු කොල ඔක්කොම මුලින් දාලා. එහෙම තමයි මේක. ඒ කියන්නේ මගේ වසර 30ක බලපොරොත්තුත් එක්ක මට කියන්න පුළුවන් මේක සුපිරි. මේක මම අපි රිවිව්ස් එක දෙන්නේ. රිවිව්ස් අනුව අපිට කියන්න පුළුවන් මේක කොහොමද කියලා. ඔව්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න නරඹන්න මේකේ අන්තිමට තියෙන රිවිව්ස් තියෙනවා. අපි අන්තිම වීඩියෝ එකක් තව දාන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක රැඳී සිටින්න. ටිකටම. අපි මේක දැන් බත් එකට අනන්න ඕනේ. ඔකට ස්ක්‍රැම්බල් එක් දාන්න නැද්ද? නෑ ඒක පස්සේ බත් එකට අනන්නේ අපි. මේක ඕෆ් කරගමු. හරි එහෙනම් දැන් අපිට තියෙන්නේ ඔක බත් එකට අනා ගන්න. අයියෝ මොනවද කරන්නේ අනිත් පැත්ත සම්පූර්ණ කරමු. අපි ජොබ් එකක් දෙයිද කියන්නකෝ ගෑස් ලිපක් වහගන්න බෑනේ. ජොබ් එකක් ගන්න කතාව. අපි University of Moldova DSS Information Technology. ඔව් අපිත් ඒකේ අර තව එක්කෙනෙක් පෙන්නුවා ලස්සන ගෑල්ලමෙන්ට ඩිස්කවුන්ට් දෙනවා කිව්වත් කියලා. එයත් ඒකේ. අපිත් ඒක තමයි. ඒකේ හිල්ල තුනක් මේ වගේ වැඩ කරන්න දැන්. ඔව්. අපි දැන් මේක දැන් අපි මේ හදන්නේ චිලි පේස්ට් එක. චිලි පේස්ට් එකට මුලින්ම ලුණු ටික දාගන්න ඕන. තෙල. අර බලන්න හොඳයි. එකපාර දාගන්න මම දන්නේ එයා කියන්නේ. අපි දැන් මේ බත් එක මේ අනාගත්තා. ඒ කියන්නේ අපි හද බැදපු සොසේජ්ුයි විතරයි එකතු කරා. ඒගොල්ලෝ දැන් අනාගත්තා. අනාගන්න කියන්නේ ඇත්තටම මෙයාගේ එළවෙන ජීවිතේ වගේ මේක. මේ තරමට ඇනිලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මේ හුදම ඇනිලා අනාගත්තා. මෙයා අනාගත්තට ඒවල ගන්නවා නම් මට පෝට්‍රේට් මම ගැරෙන්නේ ලෑන්ඩ්ස්කේප් ගැරෙන්නෙම නෑ. සමා වෙන්නේ. ඒක දාමුද? ඉන්නේ මේ ටික එකට දාලා මේ ඒකේ කවලම් කරලා ගන්නවා. එහෙම තමයි පොඩි එකට පොඩි ඒව දාන්න ඕන බා. කොල්ලෝ ළඟ තියන් ඉන්නේ අසමෝදක. දැම්ම ළඟ තියන් ඉන්නේ. කියන්නේ කණේ කෙනාට කෙසේ වෙතත් හදන එක්කෙනාට බඩේ අමාරුවක් හැදෙනවා කියන්නේ ඒක අන්න ඒක. ඒ කියන්නේ අර උයන ගම පාවිච්චි කරන විතර ඒක තියෙනවා. කෑවට පස්සේ අපි 100%ක් වගේ කියනවා එහෙම. ඔව් කිසිම මේක ඒ කියන්නේ මගේ කියනවා අතුරු ආබාධ නැහැ. ඒකත් අපි වගේ කියන්නේ නැහැ. නැහැ ඒ කියන්නේ අපි අතුරු ආබාධ වලට වගේ කියනවා. මරණට වගේ කියන්නේ නැහැ. ඒ කියන්නේ කෙලිම මරන්න පුළුවන්. ඒ මරණ කොහොමද මරන්න පුළුවන්? අතුරු බැල ගන්න ඕනේ. ඒක රන්නා වෙනතුරු බැලගත්තට පස්සේ අපිට මේකට ඇඩ් කරන්න පුළුවන් ලුණු. මං කිව්වකට මූ එකඟ වුණාම ඊට පස්සේ අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන් කෑලි මිරිස්. ඔව්. සකුණ සහෝදරයා කැලේ ඉස්සර දෙන්න. කෑලි මිරිස් මෙතන තියෙනවා.
නෑ නෑ එහෙම රංගපාන්න ඕනේ නෑ. තරංග තාත්තික වෙන්න එපා. මම කැලි විනිස් එක දුන්නාම ඇති. කැලි විනිස් එක ළඟ තියනවද? අපි ළඟ දීලා තියෙනවා මේ මේන් එක. මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ 100%ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කැලි මිරිස්. කැලි මිරිස් වල සමාන චිලි ෆ්ලේක්ස්. හරි. අන්න ඒක. ඒක තමයි. එඩිට ගොල්ලෝ මේවා හරියට ගන්න ඇති කියලා මම හිතනවා. ඔව් හරි හරි. ඒව හරි. අපිට ක්ලෝස් අප් එකක් දෙන්න පුළුවන් නේද? ඔව් ක්ලෝස් අප් එක තමයි දෙන්නේ. හරි. ඔයාලට තවත් රෙසිපි අවශ්‍ය නම් මේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් ඒවත් හදලා ඔයාලට බලන්න දාන්නම්. අන්න හරි. අපි ඊළඟට දානවා මේක අපේ රහස්. ඔව්. ඒක වීඩියෝ කරලා අපි වීඩියෝ ඔෆ් කරලා දාලා මේ පස්සේ ඔන් කරමුද? අන්න හරි. එහෙම කරමු නේද? මොකද පිටට දෙන්න හොඳ නැහැ නේ මේවා. ඔය සීනේ කරන් වරෙන් කොළු. අයියෝ කියුණාද? මේ අර කසිප්පු පෙරන්න ගෙනලා ඔක්කොම ගන්න එපා. මේ අර පෙරන්න තියාගන්න චොට්ට. තියාගන්න. අර මේ පැකට්මයි අපි අර මෙයා මේ පෙරන්න කතා කරන්නේ. සිදුව පෙරන්න ගත්තා. 250යි තියෙන්නේ. අපිට ඒ කියන්නේ ඒ වගේ ව්‍යාපාර වලින් අපි මේවා ඒ කියන්නේ එහෙමයි. ගෙනියන්නේ මේ ඇත්තටම මේකේ තියෙන්නේ අපි දීර්ඝ කාලීන පාවිච්චියට එහෙම මේ පරිභෝජනය කරන්න තියාගන්න නැහැ. මොකද අපි චෙක්ලා විදිහට ඉවෙලේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි මේක හදාගෙන තියාගෙන තියෙනවා. අපි මොකද කියන්නේ රයිස් එකේ ස්කෝප් එක වැඩි කරමු. රයිස් එකේ ස්කෝප් එක ගැන කියනවා නම් මේකේ 5 දිනකට කරන්න වැඩක් නැහැ අතර කියනවා. මේකේ අවුරුද්දක් තිස්සේ 5 දිනකට කරන්න වැඩක් නෑ නේද? මේකේ ඇත්තටම අමාරු විදිහට එහෙම. අපිට මොකක්වත් කරන්න බැහැ ටික අපිට පුළුවන් මේකට තව සෙන්සර් ඇඩ් කරන්න. සෙන්සර් ඇඩ් කරමු. අපි ESP32 එකක් ගමු මේ බෝඩ් එක විදියට වෙනවා. අපි වෙන සෙන්සර් නැතුව IR සෙන්සර් එකම පින් එකයි ඔව්. අනිත් වල DBB93 සෙන්සර් එක ගන්න එපා. ඒකේ පින් 8ක් තියෙනවා. IR සෙන්සර් එකේ පින් එක නිසා ඒක ගන්න. මෙහෙමයි ඔයාලා මේ කළු වෙනකම්ම මේක කරගන්න ඕනේ කියන්නේ. දැන් මුට වැරදිලා තියෙන්නේ. මේක මේ කළු නෙමෙයි. ඒ කියන්නේ මේක මේ කැමරා විතරක් කල කෑම. ඔව්. ඒක අපේ අනිත් ට්‍රැෆික් කාන්නේ. ඒ චිම්ත හදාගන්න එකක් කොහොමද? හැබැයි මේක අපි සුන්දර වදිනවා. මේක ස්පෙෂලි අපි මේක ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා AI based chili paste හදන මැෂින් එකක්. අපි එතකොට මේකට ඇඩ් කරලා දෙනවා ESP32 microcontroller එකක්. ඒ වගේම අපි digital display එකක් මෙතනින් හයි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ටෙම්පරේචර් එකේ සේරම මේ කරන්න පුළුවන්. එතකොට අපි මේකට ඔබ ආම්යක් මේ කරලා මෙයාගේ මුළු ජීවිතේම හැදි ගෑවිලා මේ වගේ හැදි ගන්න පුළුවන් විදිහට මේක මේ හරි. පොඩ්ඩක් ඔයාලා මතකද අපි දැන් රයිස් එකක් කිව්වා රයිස් එක රසම රසයක් කිව්වා රයිස් එක හදන ප්‍රොඩියුස් එක පුරා අපි බත් එක මෙතන නමුත් කරා බත් එක ඉල්ලාම පුරුත් මතකද අර එකේ පුරුත් වලින් අසුලක් කියනවා අපේ ගෙන්න මේ දැන් අපි බත් එක අන්බොක්ස් කරන්න යන්නේ පළවෙනි පස්වර්ත් දීලා අන්බොක්ස් කරන්න යන්නේ අයියේ අලගිරි බෝලේ වගේ ප්‍රොඩක්ට් රියැක්ෂන් එකක් දෙන්න ඕනේ එහෙනම් අපේ සාර්ණ එක තමයි ඉන්නේ අයියේ නම් කොට වාඩිවෙමු මේ නම් මේ ඉන්නේ අපේ 24 වෙජ් එකේ යෂාන් අයියා අපිට දැන් අපේ රෙසිපි එකට හදපු අපේ කෑම එකේ ඔනස් රියැක්ෂන් එකක් දෙන්න දන්නේ බොරු ඕනේ කන්න බැරි නම් කන්න බෑ කියලා යන්න හොඳින්ම අන්බොක්ස් එකට යන්කෝ. හරි. අද අපිට මොකද්ද මේ හම්බෙලා තියෙන්නේ? අපටත් තියෙන්නේ. හම්බෙලා තියෙනවා. අපි එහෙනම් අන්බොක්ස් පාරක් දාලා ගමු. පැකින් එක හොඳයි. සුවඳත් හොඳයි. අට්‍රෑන් මේ වගේ තමයි තියෙන්නේ අපේ අන්බොක්ස් පාර. මේක ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙවෙයි. සුවඳ නම් හොඳයි. අපි බලමු කොහොමද කියලා.
ඉන්ග්‍රීඩියන්ට්ස් නම් හොඳයි. අපි මේක පිඟානකට දාගෙන බලමු. ඊට දැන් මොකද කියන්න ඕන මේක කාලම රාද කියන්න ඕන. ඔව් රාගිය. අපි මේකේ බලමු මොනවද තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. සොසේජස් කරල් දෙකක් දීලා තියෙනවා. ඇයි දෙකක්? එකක් සමාන්තරද? ආයි තියෙනවා අපිට චිලි පේස්ට් එකක් දීලා තියෙනවා. රයිස් එකේ බිත්තර නම් බිත්තරක් තියෙනවා. ලීක්ස් තියෙනවා. කැරට් තියෙනවා. දැන් කැරට් කිලෝ එකක් කීයද? මම දන්නේ නැහැ. ගිහින් බලන්න. සොසේජස්ුත් තියෙනවා. රස පාටයි. අපි පොඩ්ඩක් කාලා බලමු. චිලි පේස්ට් වල මම වැඩි කැමති නෑ. උනට පොඩ්ඩක් දාගෙන බලමු. සොසේජස් දාගෙන බලමු. ඇත්තටම හොඳයි. ඒකේ අර සෝල් ගතිය චිලි පේස්ට් එකේ ගාන්න තියෙනවා. ඒක අර හැපෙනකොට නියම. රයිස් එකට මට දෙන්න පුළුවන් 10න් 8ක්. චිලි පේස්ට් එකේ සැර හොඳයි. ලුණුත් හොඳටම තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද හැදුවේ කියන්නේ. නිව්ටලා එකේ තියෙන්නේ මේක නිව්ටලා ආයතනයක ලුණු. මේක හැබැයි ඒකට දෙන්න පුළුවන් 10න් 8.5. ඕවරෝල් ප්‍රයිස් එකටම දෙන්න පුළුවන් 10න් 8.5ක් වගේ. දෙකම තුනම ඇත්තටම රායි. බිත්තරත් හොඳට දාලා තියෙනවා. ඇත්තටම.